මොනවද මේ රසායනික පොහොර කියන්නේ? මේ තියෙන්නේ මේ පාට ගත්තාම මේක තමයි. මේවා මේ නිල් කැට, දන් කැට, කලවමට. අපි ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වොත් නිල් කැට, දන් කැට. තව කියයි යූරියා කියයි, මඩ පොහොර කියයි, රතු කුඩු කියයි. ඕක තමයි ගමේ ගොඩේ භාෂාව. ඉතින් මේ අතරේ මම හිතනවා රටේ මිනිස්සු වැඩිපුරම දන්නේ මේ යූරියා කියන කතන්දරේ ගැන. සුදු පාට පොහොර එකක්, නයිට්‍රජන් බහුලයි. එහෙම තමයි කියන්න වෙන්නේ. දැන් මේ ගස් ගත්තාම මේකේ පේනවා මේ ස්වභාවිකවම අපි දන්නවා මේ ගහක් දිහා බලපුවාම කියන්න පුළුවන් හොඳ පළපුරුද්ද තියෙන ගොවියෙකුට මේ ගහට මොනවා හරි අඩුයිද? පොළවෙන්ම මේ මුල් පද්ධතිය පොළොව පුරා ගිහිල්ලා පොළවේ තියෙන පෝෂක උරා ගන්න පුළුවන් නම් ඒ පසේ ඒ පෝෂක හොඳට තියෙනවා නම් ඇත්තටම කිව්වොත් ගහට කණ්ඩ තියෙනවා නම් මේව දාන්න ඕනේ නැහැ. හැබැයි කණ්ඩ නැත්තම් ඒ පොළොව නිසරු වෙලා නම් තියෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ ආධාරකයක් දෙන්න ඕනේ. ඉතින් හරියට මේ හැදෙන්නේ නැති ළමයෙකුට විටමින් එකක් දෙනවා වගේ කතාවක්. දැන් අපි තුන් වේල බත් කන්නේ නැද්ද? හරි මොනවා හරි කනවනේ. ඉතින් ඒ වගේ මේ ගහක් නිකන් පොළවේ ඇන්නට විතරක් හරියන්නේ නැහැ. ඒකටත් තුන් වේල නැතත් දවස් 10කට 15කට සැරයක් ඒ බෝගේ අනුව කණ්ඩ දෙන්න ඕනේ. ඒ කණ්ඩ දෙන්න ඕනේ හැව්වට ඒ කෑම වලට තමයි ඔය පොහොර කියලා කියන්නේ. මේක තමයි ඔය ගෝඨාභය මහත්තයාට එහෙම හොඳටම උනේ. මොකද කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් දැන් අද මේ තියෙන පරිසරය තුල මේවා නැතුව මේවා නැත්තරම නැති කරලා මේක කුසිකර්මාන්තේ අරයි යන්න පුළුවන් කියලා දවල් හීනයක්. ඒකනම් මේ මම ගොවියෙක්ගේ පුතෙක් විදිහට කියන්නේ අපේ ගොවි මහත්තයෙක්ගෙන් ඇහුවනම් කියලා දෙයි ඒකේ තත්ත්වය කොහොමද කියලා. ප්‍රායෝගිකව කරන මිනිස්සු තමයි මේකේ කතාව දන්නේ. ඒක නිසා මේ ගොවිතැන කරන්න නම් මේ පොහොර එක නැතුව කරන්න බෑ. හැබැයි ඉස්සර අපිට පුළුවන්කම තිබ්බා. පැහැදිලිවම. ඉස්සර මේක කරන්න පුළුවන්. හේතුව ඒ කාලේ පරිසරය තුල අවශ්‍ය ඕනෑ තරම් කාබනික පොහොර නැත්නම් ඔය අපි කියන කාබනික කතන්දරේ. ගස්වල කොළ රොඩු දි รา පත් වෙලා පොළවේ හැදෙන පොහොර එක අපි සරලව කිව්ව හැකි කාබනික පොහොර කියලා. ඒවා ඕන තරම් අපේ පරිසරයේ තිබ්බා. ඒක නිසා ඔය 70 ගණන් වලට කලින් 80 ගණන් වලට කලින් එහෙම නැත්නම් 1930 ගණන් වල ඊට පෙර රජ යුගයේ ගතහම මේ පොළොව හරි සස්ත්‍රීකයි. ඒ කාලේ යාන්ත්‍රණයක් තිබ්බා මේවා මේ පොළොවට එකතු වෙන. දැන් අපේ උන්දලා ඒවා විනාශ කරගත්තා මේ මෑතක. දැන් ප්‍රධාන හේතුව තමයි ගස්වල තිබ්බා මීග් ගස් කියලා జాතියක් ගම්වල. මේ මීග් ගහ. මේක මේ නයිට්‍රජන් පරිසරයට මුදා හැරපු ප්‍රධාන ශාකයක්. මේ වවුල්ලු මේ මීග් ගෙඩි කොළ පොතු කාලා පරිසරයේ පුරාවට මේ වසුරු ටික විසිරවපුවාම ස්වභාවිකවම අපේ අර පොහොර ගහනවා වගේ තමයි ඩ්‍රෝන් එකක් දාලා වවුලා කියන්නේ. දැන් අද කෝ මේ මීග් ගස් මේවා මහ විශාලව හැදෙනවා. වතු වලට කරදරයි. පාරක් අයිනක තිබ්බහම මිනිසුන්ට කරදරයි කියලා හිතුවා මේවා කපලා දැම්මා. වසර ගණනාවක් අපිමයි මේ විනාශය ලං කරගත්තේ. එතකොට මේක මේ දවසෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පෙරහැර ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක කරනවා නම් දීර්ඝ කාලීන සැලසුමකට කරොත් යමක් කරගන්න පුළුවන්. ඕනම දෙයක බෑ කියලා දෙයක් නැහැ. එතකොට මේ පොහොර ප්‍රශ්නෙට උත්තර හොයන එක දවසින් දෙකෙන් කරන්න පුළුවන්. මේ කඩිමුඩිය කරලා රට විනාශ කරන වැඩක් මේක පැහැදිලිවම කඩිමුඩිය කරන්න බෑ. දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් බුද්ධිමත්ව මිනිස්සු එකතු කරගෙන හිමීර ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වුණොත් අනාගතයේ වසර 10කින් 20කින් 30කින් නැවත අපිට අර තිබ්බ පොළොව සකස් කර ගැනීමේ හැකියාවක් පැහැදිලිවම තියෙනවා. ඒක අපිට අභියෝගයක්. මේ අභියෝගේ දිනන්න යම් සැලසුමක් ඕනේ. දීර්ඝ කාලීන සැලසුමක් ඕනේ. මේ වගේ දීර්ඝ කාලීනවම විනාශ වෙච්ච දෙයක්. මේ පෝෂක පොළොවෙන් අයින් වුණේ දීර්ඝ කාලීනව. දවසෙන් දෙකෙන් සිද්ධ වුණා නෙවෙයි. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේක සනිකයි පොළොවට එකතු කරන්නත් බෑ. ඔය හිතන තරම් එහෙම බෑ. ඕනෑම ප්‍රශ්නයකට උත්තර හොයන්න ඕන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට අනුවයි ඒ උත්තරය යන්න ඕනේ. මේ හෙට පොහොර නවත්තලා මේක කරොත් ගොවි ජනතාවත් අමාරුවේ, කණ්ඩින් බලාගෙන ඉන්න මිනිස්සු ටිකත් අමාරු වෙట్లా පැහැදිලිවම ආය රට විනාශ වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපි මේවට දීර්ඝ කාලීනව ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දීර්ඝ කාලීනව උත්තර හොයන්න ඕනේ. ඉතින් ඒවට ගහන්න ඕනේ දීර්ඝ කාලීන ප්ලෑන් එකක්. මිනිස්සු ටික ඉස්සලා මිනිස්සු ටික එක මිටකට ගත්තේ නැත්තම් මේ රට දියුණු කරගන්න බෑ අපිට. මේක තේරුම් ගන්න ඕනේ. හැමෝම රටේ හැමෝම තේරුම් ගන්න ඕනේ. එක මිටකට එකතු වෙන්න ඕනේ. එක හඬකට එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න පුළුවන් පැහැදිලිවම.